ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සනරන් next YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලගේ මේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක කටහඬින් පාලනය කරනවද? නැත්නම් මොබයිල් ෆෝන් එක පාලනය කරන්න ඇසිස්ටන්ට් කෙනෙක් කරනවද? ඔයාලට මේ වැඩ දෙකම දැන් ඔයාලගේ Android මොබයිල් ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. ඒ තමයි Google Gemini Assistant පාවිච්චි කරලා. ගොඩක් අය මේ Google Gemini හිතාගෙන ඉන්නේ AI tool එකක් කියලා විතරයි. ඒක මේක AI tool එකක් විතරක්ම නෙමෙයි. මේක AI assistant කෙනෙක්. මේකෙන් අපිට AI tool එකකින් කරගන්න වැඩ සහ AI assistant කෙනකින් කරගන්න පුළුවන්. Google Assistant තමයි Google මේ විදිහට Google Gemini විදිහට අප්ඩේට් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මේක කොහොමද ඇක්ටිව් කරගන්න කියලා සහ මේ කරන්න පුළුවන් වැඩ මොනවාද? මේක අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද කියලා. අපි මේ Gemini Assistant දාගන්න ඉස්සෙල්ලාම Play Store එකේ ගිහිල්ලා Google Gemini download කරගන්න ඕන. ඊට පස්සේ මේ Gemini application එක open කරගෙන මේ email icon එක උඩ click කරලා පල්ලෙහාට ගිහිල්ලා settings icon එක උඩ click කරන්න ඕන. අපිට මේ Gemini's voice කියන එක click කරලා Gemini ගේ voice එක මෙන්න මෙතන වෙනස් කරගන්න පුළුවන්. අපිට මේ Gemini Assistant active කරගන්න මේ talk to Gemini and hands free කියන එක click කරලා මේ hey Google කියන tick එක දාගන්න ඕන. ඊට පස්සේ මේ එනේවට I agree දෙන්න ඕන. අපේ voice එක confirm කරගන්න මෙන්න මේ වගේ වෙනවා. ඊට අපි හරියට pronounce කරන්න ඕන. දැන් අපේ settings හදා ගන්න වලට ඉවරයි. අපිට මේක මේ විදිහට voice command එකකින් open කරගන්න පුළුවන්. Hey Google, what is the best phone in the world? The best phone is subjective, but top-rated. මේ වගේ අපිට ඕනම ප්‍රශ්නයක් අහගන්න පුළුවන්. ඒ වගේම මේකට okay Google කියලාත් මේක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට home button එක press කරගෙන ඉඳලත් මේක ඕපන් කරගන්න පුළුවන්. Okay Google, create image of a sleeping monkey. Sure, here is a sleepy monkey for you. මේ වගේ අපිට voice command එකකින් image එක generate කරගන්න පුළුවන්. අපි මේ Gemini Assistant open කරගෙන මේ mic icon එකට එහා පැත්තේ තියෙන icon එක උඩ click කරාම අපිට කාත් එක්ක කතා කරනවා වගේ මේ Gemini Assistant එක කතා කරන්න පුළුවන්. අපි මේ Gemini Assistant ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ AI tool එකක දෙන මේ assistant කෙනෙක් විදිහට. අපිට මේ විදිහට okay Google, go to YouTube application. මේ විදිහට අපිට voice command එකේ ඕනම application එකකට වගේම අපිට mobile phone එකේ image එක capture කරන්න කියලා උනා කියන්න පුළුවන්. okay Google, go to home screen. Okay Google, capture photo. I am capturing a photo for you. Okay Google, back to home screen. මේ වගේ අපිට image එකක් උනත් capture කරගන්න පුළුවන්. Google ලගේ Gemini Assistant වගේ තවත් assistant කෙනෙක් ඉන්නවා. ඒ තමයි Microsoft Copilot Assistant. Copilot Assistant උත් මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා තියෙන like button එක click කරන්න. ඒ වගේ මේ වගේ වීඩියෝ දෙකම බලන්න කැමති නම් ඔයාලා තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාගන්න කියලාත් මතක් කරගන්න. මේ වෙනකම් වීඩියෝත් එක්ක රැඳෙන්න ඔයාලා හැමෝටම thanks. අලුත් වීඩියෝ එකකින් ළඟදම හම්බෙමු.